ඔන්ලයින් shopping කරනකොට ඇත්තටම අපි කොච්චර ආරක්ෂිතද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ලංකාවේදී සල්ලි වංචාකාරයන්ට අහු නොවි ආරක්ෂිතව ගෙවීම් කරන්නේ කොහොමද? ඒ වටේම ගැනුම්කරුවෙක් විදිහට අපේ අයිතිවාසිකම් මොනවද කියලා අපි හරියටම බලමු. හොඳයි. අපි මේ කතාවේ කොටස් 4කින් ඉස්සරහට අරන් යමු. මුලින්ම ලංකාවේ ඔන්ලයින් වංචා වෙන්නේ කොහොමද කියලා තේරුම් ගමු. ඊළඟට අපි හැමෝම වගේ කරන බැංකු ඩිපොසිට් එක ඇයි මෙච්චර අවදානම් කියන එක බලමු. ඊට පස්සේ ලංකා QR කියන ආරක්ෂිත ක්‍රමය ගැන කතා කරලා අන්තිමටම ගැනුම්කරුවෙක් විදිහට අපිට තියෙන නීතිය බලය ගැනත් හොයලා බලමු. අපි හැමෝම Facebook Instagram වල යනකොට දකිනවනේ හරිම ආකර්ශනීය දැන්වීම්. ඊත් මේ ලස්සන පිටුපස්සේ හැංගිලා තියෙන සමහරක් ඇත්තටම වංචා වෙන්න පුළුවන්. හරි. අපි බලමු මේ වංචාකාරියෝ හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේ බලන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහත්මයා මේ ප්‍රශ්නේ හරියටම පැහැදිලි කරනවා. එතුමා කියනවා මෙම පිටු බොහෝ විට දින කීපයකින් අතුරුදහන් වෙනවා. නැවත මතු වෙන්නේ අසුත් නම් වලින් විතරයි. ඉතින් හිතන්නකෝ වංචාකාරය අතුරුදහන් වුණාට පස්සේ අපේ සල්ලි ආපහු ගන්න කොච්චර අමාරුද කියලා. වංචාකාරයන්ගේ ගැටේ හරිම සරලයි. ඒත් ඒක පුදුම විදිහට සාර්ථකයි. මෙන්න යාළගේ ප්ලෑන් එක. පියවර 1. අන්තර්ජාලයෙන් හොරකම් කරපු පින්තූර ටිකක් දාලා ලස්සන ව්‍යාජ පේජ් එකක් හදනවා. පියවර 2. හිතා ගන්නත් බැරි අඩු ගාණක් දාලා මිනිස්සුන්ව ඇද ගන්නවා. පියවර 3. අත්තිකාරමක් විදිහට බැංකුවට කෙලිම සල්ලි දාන්න කියනවා.